විමෝචනා අංකල් ලස්සන දූකුත් ඉන්නවා වගේ බං. අංකල් අපි තැනට ඇවිල්ලා ඉන්නේ. මේනෝ ඕමින්. තැන හොයාගන්න අමාරු නෑනේ. මේක තමයි පුතා වණ්ඩිය. මේ වෙනකොට 110 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. තව එකෙක් කෙනාට මං කැමතියි. ඒ මොකද අංකල්ලේ? ට්‍රිපල් නෙල්සන් අවුට් එක පුළුවන්. අංකල් හොඳ ක්‍රිකට් ෆෑන් කෙනෙක් වගේ. ආයෙත් අහලා. අපේ මුළු පවුල මෙහෙමයි පුතා. සාමාන්‍යයෙන් පුතා කොල්ලෝනේ ක්‍රිකට් වලට කැමති. මට ඉන්නේ දුවෙක්. එයාත් ක්‍රිකට් වලට ගොඩක් කැමති. කිව්වා මොකද මේ කාර්ක වගේම තමයි මගේ දුවත්. කලවයසත් තරහින්ද දැම්ම කියන්නකෝ මංගල යෝජනාව පත්තරේ. මන මාළේ පුතා බර ගන්න. දැන් ඉතින් අපි ආපු කාරණාවට බහිමුකෝ පුතා. වාහනේ ගැන බය වෙන්න කිසි දෙයක් නෑ. ෆස්ට් ඕන. මට කලින් මචං මේ අංකල්ගේ දුව දාගත්ත නම් වන්ගේ නිකම්ම ගත හැකි දෑවැද්දට. මොකද්ද පුතා ප්‍රශ්නේ? ගණන් ගිලව්? අයියෝ පුතා ඒක එහෙම කරගන්න බැරියේ ඉස්සෙල්ලා වාහනේ බලන්නකෝ. ඔව් නෑ අංකල් අපි මේ බැලුවේ මේ පරණ දුන් සහතික ටික තියෙනවද? දුන් සහතික. විමෝචනා දුව විමෝචනා ඔය දුන් සහතික ෆයිල් එක අරන් එන්න. අරන් එනවා. අංකල්ගේ හැටියට දුවනම් අච්චර වගේ ඇතිනේ බං. මෙන්න පුතා මේ වාහනේ දුම දාන්න පටන් ගත්ත දවසේ ඉඳලා ගත්ත සහතිකට ඔක්කොම තියෙනවා. කොච්චර දුවලද? දුවල එක්කෙනයි මේ ඉන්නේ එක්කෙනයි. නෑ අපි එහෙම මයිලේජ් එක. 60යි 60 මේ බලහන්කෝ ගිය අවුරුද්දේ දුන් සහතිකේ හැටියට මේකේ මයිලේජ් එක 96000යි. ඊට කලින් අවුරුද්දේ මයිලේජ් එක 125000යි. මේක රිවර්ස් එකටද බං යන්නේ? අංකල් මීටරේ කරකෝල. හිනා වෙනකොට නෙතැක්කේ වාන්දරට දෙකක් මෑරලා. අංකල් වාහනේ මීටරේ විතරක් නෙමෙයි කරකෝල තියෙන්නේ දුවගේ වයසත් කරකෝල වගේ.